ධර්මයේ කියලා තියෙනවනේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. උග්ගණිතඤ්ඤ, දීපංචිතඤ්ඤ, ඤෙය්‍ය, පදපරම කියලා. උග්ගණිතඤ්ඤ කියලා කියන්නේ බණ ආපු හැටිම මාර්ගඵල ලබනවා. ඒ බණ ආපු හැටි මාර්ගඵල ලබන්නේ කලින් ඒගොල්ලෝ භාවනා කරලා තියෙන හින්දා. උපාලි ගහපති බණ කියනකොටම සෝවාන් වුණා. ඒගොල්ලෝ සංසාරේ කලින් භාවනා කරලා පුරුදුලා හිටි කට්ටිය. ඒ නිසා ඒගොල්ලන්ට එක මිනිහට බණක් අහපු හැටිම ඒ බණට හොඳට එකඟ වෙ හිටින් බණ අහනකොට එයාට මේ මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඤෙය්‍ය කියන එක න ටිකක් කල් කිරිලා මේ උත්සාහ කරලා භාවනා කරලා මාර්ගඵල ලබා ගන්නවා. තුන්වෙනි එක ඊටත් වඩා කල් කිරිලා භාවනා කරලා කල්යාණිතෙන් ආශ්‍රය කරලා ධර්ම ප්‍රතිපත්තිය යෙදিলা කාලයක් ගිහලා මාර්ගඵල ලබා ගන්නවා. හතරවෙනි එක පදපරම කියන එක එයා ධර්ම ඉගෙන ගන්නවා, සාකච්ඡා කරනවා, පොත් ලියනවා, දේශනා කරනවා. ඒ කටයුතු ඔක්කොම කළත් මේ ජීවිතේ රහත් වෙන්න බෑ. එහෙම කට්ටිය ඉන්නවා. භාවනා නොකරන මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක හරි. ඒක ඇත්තමයි. ඔය දාන සීල භාවනා කෙනකින් ඔය භාවනා කියන එක කරවන්නම ඕන. එහෙම නැතුව දානයකින්වත් සීලයකින්වත් මාර්ගඵල ලබා ගන්න අමාරුයි. දානය වුණත් සීලය වුණත් භාවනා කරන විදිහට දිලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දන් දෙන්නේ අපි දිව්‍ය ලෝක සම්පත් ලබන්නවත් මනුස්ස ලෝක සම්පත් ලබන්නවත් නෙවෙයි, අපේ තණ්හාව නැති කර ගැනීමටයි. තණ්හාව නැතිවීමෙන්මයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ තුනෙන්ම අවසන් වෙන්නේ භාවනා කිරීමෙන්මයි. ඒ උදේ භාවනා කරන එක තුගා ප්‍රයෝජනවත්. උදේට කියන්නේ බ්‍රහ්ම මුහූර්ත කියලානේ. බ්‍රහ්ම මුහූර්ත කියන්නේ හොඳ මොහොත කියන එකයි. ඒ හොඳ මොහොතේ භාවනා කළාම මුළු දවස තිස්සේ මේක වැඩ කරනවා.